හෙලෝ ගයිස්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලට ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් මෙතෙන්දී ඔයා ෆොරෙක්ස් ට්‍රේඩ් කරන IC මාකට් කියන බ්‍රෝකර් තෝරාගෙන ඉන්නවනම් මේ බ්‍රෝකර්ට කොහොමද නිවැරදිවම ඩිපොසිට් කරන්න කියලා තමයි කතා කරන්නේ. ඊටමත් පොඩි වෙලාවකින් විනාඩියක් වගේ ඊටමත් පොඩි වෙලාවකින් ඔයාට ඩිපොසිට් එක කරගන්න පුළුවන් මම මේ කියන ස්ටෙප් ටික ඔයා ෆලෝ කරොත්. ඉතින් IC මාකට් කියන්නේ මේ විදිහේ ලංකාවේ වගේම ලෝකේ ගොඩක් දෙනෙක් ට්‍රේඩ් කරන්න යූස් කරන බ්‍රෝකර් කෙනෙක්. ඉතින් මේ IC මාකට් වගේම ෆියුෂන් මාකට් තියෙනවා. ඒ වගේම XLF තියෙනවා. මේ වගේ තවත් බ්‍රෝකර්ස්ලා ඉන්නවා. ඉතින් බ්‍රෝකර් කෙනෙක් තෝරාගද්දි ගොඩක් දේවල් සම්බන්ධව හිතලා බලන්න අවශ්‍යයි. ලංකාවේ ඉඳන් ට්‍රේඩ් කරනවා නම් මේ වගේ ඩිපොසිට් ප්‍රධාන වශයෙන්ම මේ වගේ ඩිපොසිට් විත්ඩ්‍රෝවල් මේ වගේ මෙතඩ් සම්බන්ධව හිතන්න අවශ්‍යයි. ඒ වගේම මේ වගේ ස්පීඩ් එක, ලයිව් සපෝට් එක, ඒ වගේම ස්ප්‍රෙඩ් එක, අපේ මුදල් වල ආරක්ෂාව මේ වගේ ගොඩක් දේවල් සම්බන්ධව හිතන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසාම ඔයාලට IC මාකට්, ෆියුෂන් මාකට්, XLF මේ වගේ බ්‍රෝකර්ස්ලාගේ accounts කොහොමද අලුත්ම අප්ඩේට් එකකට හදාගන්න කියලා මම මේ විදිහේ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් එතෙන්දී ඔයා account එක set up කරගන්න විදිහ, ඒ වගේම මේකේ trading account එකේ practice වෙන demo account එක කොහොමද set up කරන්නේ, ඒ වගේම ඔයා real trade කරන real account එක set up කරන විදිහ, ඒ වගේම account verify කරන විදිහ, deposit කරන විදිහ, withdraw කරන විදිහ, මේ හැම දෙයක්ම ඔයාට මේ වීඩියෝස් වලින් ඉතාමත් සරලව පැහැදිලිව කතා කරලා තිනවා. ඔයාට මේ වීඩියෝස් ටික එතනින් බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් IC market එකේ account එක හදාගන්න. මුලින්ම ඒ වීඩියෝ එක බලලා account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාට deposit කරගන්න පුළුවන්. ඔයාලා phone එකේම deposit එක කරගන්න පුළුවන්. ෆෝන් එකකින් යනවා නම් IC මාකට් සයිට් එකට යන්න. ඊට පස්සේ මම මේ කියන ස්ටෙප් ටික ඒ විදිහටම ෆලෝ කරලා ඔයාලට ඩිපොසිට් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් මුලින්ම ඔයාගේ account එකට log වෙන්න. ඉතින් log වුණාම ඔයාලට මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔයාලට වම් පැත්තේ tabs කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා ඩිපොසිට් කියන බටන් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩිපොසිට් කියන එක ඔයා ටච් කරගන්න. right. ඉතින් ඩිපොසිට් පේජ් එකට ආවට පස්සේ ඔයාලට මේකේ මේ වගේ ඩිපොසිට් මෙතඩ් ගොඩක් බලා ගන්න පුළුවන් වෙන. මුලින්ම Visa Mastercard බලා ගන්න පුළුවන්. නමුත් මේවා ලංකාවට සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන ක්‍රිප්ටෝ මෙතඩ් එක බලා ගන්න පුළුවන්. ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි වලින් මෙතන ඩිපොසිට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් නමුත් ඔයා මෙතෙන්දි ඩිපොසිට් කරත් විත්ඩ්‍රෝ කරන්න හැකියාවක් තියෙන්නේ ඔයා ඩිපොසිට් කරපු මුදල විතරයි. ඔයා 1000ක් ඩිපොසිට් කරොත් USD ඔයාලට ඩොලර් 1000ක් විතරයි මෙතෙන්දි විත්ඩ්‍රෝ කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් අනිත් ඒවාට wire transfer විදියට තමයි විත්ඩ්‍රෝ කරන්න වෙන්නේ. ඉතින් ගොඩක් අයට මෙතන ඔයාලට යටින් PayPal එක තියෙනවා, Netlr එක තියෙනවා, Skrill එක තියෙනවා. මම මෙතන යූස් කරන්නේ Skrill එක. ඉතින් මේ විදි Skrill හැමෝටම යූස් කරන්න පුළුවන්. Skrill account එකක් පහසුවෙන් ලංකාවට හදාගන්න හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. PayPal වගේ ප්‍රශ්න නැතිව. ඉතින් ඔයා මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ මේ Skrill එකේ තියෙන trading account එකක් set up කරන්න. ඒ කියන්නේ ඔයා මේ විදිහ මේ IC market එකේ live account කිහිපයක් හදාගෙන ඉන්න ඕන. MT5 වෙන්න පුළුවන්, MT4, free trader මේ වගේ ගොඩක් accounts හදාගන්න පුළුවන්. ඔයාට deposit එක කරගන්න අවශ්‍ය account එක උඩින් set up කරගන්න ඕනේ, නැත්නම් select කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතන gross deposit amount කියන එකට ඔයා deposit කරන්න බලාපොරොත්තු වෙන ඩොලර් ප්‍රමාණය මෙතනින් දාගන්න ඕනේ. ඉතින් මගේ Skrill එකේ ලොකු ඩොලර් ප්‍රමාණයක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ පොඩි ඩොලර් 3-4ක් වගේ මෙතන deposit එක දානවා. ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා process කියලා green color button එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේ button එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට confirm කරගන්න විනාඩි 15ක් වගේ කාලයක් දෙනවා. මුලින්ම ඔයාගේ pay කරන amount එක උඩින් පෙන්නනවා. ඊට යටින් ඔයාලට QR code එකක් පෙන්නනවා. මේක scan කරලත් ඔයාලට Skrill account එකට log වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් යටින් ඔයාලට continue in browser කියලා option එකක් තියෙනවා. ඉතින් මේක touch කරගන්න. මේක touch කරාට පස්සේ ඔයාලට Skrill එකට log වෙන්න මෙතනින් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා Skrill එක මුලින්ම හදාගන්න අවශ්‍යයි. ඒකට ඩොලර් දාගෙන ඉන්න අවශ්‍යයි. ඒකේ email password දැම්මට පස්සේ ඔයාලට මෙතනින් Skrill එකට log වෙන්න පුළුවන්. ඉතින් මම මේ phone එකේ Skrill එක තියෙනවා. ඉතින් ඒ නිසා මම mobile phone එකේ Skrill app එකෙන් තමයි log වෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ PC එකෙන් උනත් මේ දේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාටත් app එකෙන් කරන්න පුළුවන්. අර කලින් පෙන්නපු QR code එක scan කරලා ඔයාට පහසුවෙන්ම මේ page එකට එන්න පුළුවන්. ඉතින් මෙතන පෙන්නන්නේ අපේ Skrill account එක. එහෙමද Skrill app එකෙන් තමයි මේ open වෙලා තියෙන්නේ. මේ යටින් පෙන්නන balance කියන option එක click කරාම ඔයාලට පහසුවෙන්ම මේ deposit එක කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට transfer එක කරගන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලට මෙන්න මේ වගේ status එක accepted කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට මේ විදිහට deposit එක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා IC market එකට ඇවිල්ලා මේක refresh කරලා බලන්න. ඔයාට ඔයා deposit කරගත්ත ඒ ඩොලර් ප්‍රමාණය ඇවිල්ලා තියෙයි. ඉතින් මේ වගේ පොඩි වෙලාවකින් විනාඩියකටත් වඩා අඩු කාලයකින් මේ විදිහට Skrill කරා ඩිපොසිට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Skrill account එකක් තවමත් නැත්නම් Skrill එක අනිවාර්යයෙන්ම මුලින්ම හදාගන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහේ YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා අලුත්ම අප්ඩේට් එකකට අනුව Skrill account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මමත් ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට
ඒ වීඩියෝ බලලත් ස්ක්‍රීන් account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ විෆර් ෆන්ඩ් එකෙන් අනිවාර්යයෙන්ම හොයාගන්න අවශ්‍යයි. මොකද මේ වගේ ස්කෑම්ස් ලා ඉන්නවා. ඒ කියන්නේ ඔයාගෙන් මුදල් ලබා ගත්තත් ඔයාගේ ස්ක්‍රීන් account එකට USD ලබා නොදෙන අය ඉන්නවා. ඉතින් ඒ නිසා එයාගෙන් පරිස්සම් වෙලා ඔයා දන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් අය රෙකමන්ඩ් කරන කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් ඒ වගේ කෙනෙක් හොයාගන්න. ඒ කෙනෙක්ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ ස්ක්‍රීන් එක ඩිපොසිට් කරගන්න. ඊට පස්සේ ස්ක්‍රීන් එක හරහා ඔයාගේ IC මාකට් එකට ඩිපොසිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මෙතඩ් එකෙන් තමයි මම මේ ඩිපොසිට් කරන මෙතඩ් එක. ඉතින් ස්ක්‍රීන් එකෙන් ඩිපොසිට් කරන ඔප්ෂන් එක එහෙම නැත්නම් මේ ස්ටෙප් ටික තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් මේකේ අනිකුත් මෙතඩ්ස් ඔයාලට try කරන්න පුළුවන්. net alert තියෙනවා. ඉතින් ඒ වගේ ඒවට වඩා ලංකාවේ ගොඩක් දෙනෙක් ස්ක්‍රීන් එක තමයි යූස් කරන්නේ මේ IC මාකට් එකෙන් ඩිපොසිට් ඒ වගේම withdrawal කරගන්න. ඉතින් ඔයාට අර ක්‍රිප්ටෝ ලිමිට් කරගන්න පුළුවන්. ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයාත් ඩිපොසිට් කරගන්න amount එක විතරයි ඔයාට withdraw කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ profit එක withdraw කරනවා නම් ඔයාට වෙනත් මෙතඩ් එකක් පෙන්නනවා. ඒකේ wire transfer වගේ ඔප්ෂන් එකක් පෙන්නයි. ඉතින් මේ මෙතඩ් එකට ඔයාට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ඩිපොසිට් කරන මෙතඩ් එකම විඩ්‍රෝ කරගන්න පුළුවන් මේ ස්ක්‍රීල් කියන මෙතඩ් එක යූස් කරලා. ඉතින් ඔයාලට try කරන්න පුළුවන් මේ ස්ක්‍රීල් එක. right. ඉතින් දැන් ඔයා දන්නවා කොහොමද ඔයාගේ IC market forex account එකට ඩොලර් ඩිපොසිට් කරන්න කියලා. ඉතින් ඔයාට ගොඩක් වටින දැනුමක් ලැබෙන්න ඇති අලුත්ම අප්ඩේට් එකකට අනුව කොහොමද ඔයාගේ IC market එක ඩිපොසිට් කරන්න කියලා. right. ඉතින් එහෙමනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ ෆීල්ඩ් එක කමෙන්ට් කරන්න. ඒ වගේම අනිවාර්යෙන්ම channel එක subscribe කරගන්න. මේ වගේ ගොඩක් වටින වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එකේ link කිව්වා වගේම ඔයාලා IC market account එකක් තාම නැත්නම් අනිවාර්යයෙන්ම මම playlist එකේ දාලා තියෙනවා forex playlist එකේ. එතනින් ගිහිල්ලා IC market එකක් හරියටම හදාගන්න account එකක්. ඉතින් ඒ IC market එකට අමතරව XNF Fusion market කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් use කරන හොඳ වාසි ලබා දෙන වාසි සහගත brokers ලා. ඉතින් ඔයාලට ඒවත් try කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ accounts හදාගන්න විදිහත් මම මේ විදිහේ videos දාලා තියෙනවා. ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම follow කරන්න. ඉතින් එතෙන්දී අනිවාර්යෙන් දෙයක් කියන්න අවශ්‍යයි. ගොඩක් දෙනෙක් විවිධාකාරයෙන් search කරලා ගිහිල්ලා accounts හදාගන්න. ඉතින් එහෙම ගිහපුවම ගොඩක් දෙනෙක් වැරදි site වල එහෙම නැත්නම් මේවට අදාළ නැති ඒ ඉන්ටර්ෆේස් එකෙම තියෙන ෆයිට් තියෙනවා. අන්න ඒ වගේ accounts හදාගෙන ඔයා ඩොලර් ඩිපොසිට් කරනවා. ඒ වගේම ඔයාගේ personal information ඔයාගේ ID card වගේ සබ්මිට් කරනවා. ඉතින් එහෙම කරපුවාම ලොකු රිස්ක් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. හරිම ෆයිට් එක නෙවෙයි account එක හැදෙන්නේ. ඒ වගේම ඔයා ඩිපොසිට් කරන්නේත් ඒ වගේ ෆයිට්ස් වල නෙවෙයි. ඉතින් ඒ නිසා මම කියන විදිහට account setup කරන්න ඔයාට real verified broker ගේම accounts එතනින් setup කරගෙන හැකියාව තියෙනවා. right. ඉතින් මේ වගේම තවත් ගොඩක් වටින වීඩියෝ එකක් කරන් ඉක්මනින් මෙන්න good luck.